හලෝ ගයිස් ඔයගලන්ට කොහොමද? අදත් ඔයගලන්ව පිළිගන්නවා එමාල් මූවි රිකැප්ස් වලට. ඉතින් ඔයගොල්ලෝ කාලෙක ඉඳලා හොල්මන් මූවිස් එහෙම බලනවා ඇතිනේ. ඉතින් එහෙම හොරර් මූවි ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ෆයිනල් ඩෙස්ටිනේෂන් ටොක් ටු මී වගේ සුපිරිම ගණේ මූවිස් බලලා ඇතිනේ. බැලුවා නම් දන්නවා ඇතිනේ කොච්චර සුපිරි මූවිස්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මේ මූවිස් දෙකම එකට එකතු කරලා මූවි එකක් හැදුවොත්. ඔව් ඒක හීනයක් නෙවෙයි. එහෙම මූවි එකක් මේ ළඟකදී ඇත්තටම ආවා. හැබැයි මේ මූවි එකේ වෙනසකට තියෙන්නේ මැරෙනව වෙනුවට කෙනෙක් අනාගතයේදී මැරෙන්න නියම වෙලා තියෙනවා කියලා හිතමුකෝ. අන්න ඒක වර්තමානයේදී ඒ විදිහටම මැරෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අනාගතයේදී ඔයා කාර් ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න ඉන්න කෙනෙක්. හැබැයි ඉතින් ඔයා කාමරේ මේ වෙලාවේදී තනියම ඉද්දි එකපාරටම ඇක්සිඩන්ට් එකක් වුණා වගේ තුවාල වෙලා නිකම්ම මැරිලා යනවා. අන්න එහෙම වෙනස්ම ගණේ කතාවක් තමයි මේකේ තියෙන්නේ. හරි මං ආයේ වැඩිපුර ඔයගලන්ට මේක ස්පොයිල් කරන්න යන්නේ නැහැ. අපි කෙලිම කතාවට යමු. කතාවට යන්න කලින් කියන්න ඕනේ මේක R rated movie එක. එහෙනම් ඉතින් මේ තමයි 2025 දී රිලීස් වෙච්ච විසිල්. ඔන්න ඉතින් කතාව පටන් ගන්නේ පෙලින්ටන් හයි ස්කූල් එකේ යන බාස්කට් බෝල් මැච් එකක් අපිට පෙන්නන ගමන්. ඉතින් මැච් එක යන අතරතුරදී ටයිම් අවුට් එකක් අරන් මේ කණ්ඩායමේ කෝච් එයාගේ දක්ෂම ක්‍රීඩකයෝ දෙන්න වන මේසන්ටයි මේසන්ට මේගොල්ලෝ ආදරයට කියන්නේ හෝප් කියලා. ඉතින් ඩීන් කෙනටයි මැච් එක දිනන්න ඕන උපදෙස් දෙනවා. ඉතින් ආයෙත් ඊට පස්සේ මැච් එක පටන් ගත්තාම මේසන් එක දිගටම පොයින්ට්ස් ගන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් එකපාරටම මේසන්ට දැනෙනවා කවුරු හරි එයා දිහා නිකන් අමුතු විදිහට බලාගෙන ඉන්නවා වගේ. ඉතින් එයා මොකද්ද මෝහණයකට පත් වෙලා වගේ ඉද්දි ඩීන් තමයි කතා කරලා යව පියවි සිහියට ආපහු ගන්නෙ. ඔන්න ඉතින් දැන් මැච් එක ඉවර වෙන්න තප්පර ගණනයි තියෙන්නේ. ඉතින් හැමෝම බලාගෙන ඉන්නේ මේසන් අන්තිම කෝල් එකක් දානකම්. ඉතින් මේසන් බෝලේ විසි කරනවත් එක්කම තමයි එයා දකින්නේ ඇඟ පිච්චිලා ගියපු මිනිස්සෙක් එයා දිහාවට අත දික් කරගෙන ඉන්නවා කියලා. ඒකත් බාස්කට් බෝල් කෝඩ් එක මැද්දම. කොහොම හරි බෝලේ මෙට් එක ඇතුළට වැටිලා එයාලා මැච් එක දිනනවා. ඉතින් හැමෝම සතුටින් කෑ ගහලා සතුට සමරද්දිම තමයි අර බාස්කට් බෝල් කෝඩ් එක මැද හිටපු පිච්චුන මිනිස්සයා එකපාරටම නැති වෙලා යන්නේ. ඉතින් අනිත් කට්ටිය සතුට සමරන අතරේදී මේ වෙලාවේදී මේසන් බයෙන්ම දුවගෙන යනවා එයාගේ ලොකර් එක ගාවට. ඉතින් එයා ඒක ඇරලා ඒක ඇතුළේ තිබුණු හෙන පෞරාණික පෙනුමක් තියෙන පරණ භාජනයක් අතට ගන්නවා. ඉතින් ඒ වෙලාවෙත් අපිට පෙන්නනවා අර පිච්චුන මිනිස්සයා එයා දිහාවට එනවා කියලා. ඉතින් මේක දැකලා හොඳටම බය වුණ මේසන් කරන්නේ එතන තිබුණු ලොකු බර දෙයක් අරගෙන අර භාජනේ බිම තියලා කුඩු කරලා දාන එක. ඒත් එක්කම තමයි අර එයා දිහාවට එන ගමන් හිටපු පිච්චුන මිනිස්සයාගේ අඩි සද්දෙත් නැති වෙලා යන්නේ. ඉතින් මේසන් හොඳටම බය වෙලානේ හිටියේ. එයා බලාගෙන ඉන්නවා ඇත්තටම අර මිනිහා ගියාද කියලා. ඒත් එක්කම එයා ඒ දොර දිහා බලාගෙන ඉන්නකොටම තමයි එයාගේ යාළුවොත් මෙතනට එකපාරටම කෑ ගහගෙන කඩාගෙන පාත් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අපේ මේසන්ගේ වැඩේට සුබ පතන්න පටන් ගන්නවා. කොහොම හරි මේ විදිහට ඉඳලා ටික වෙලාවකට පස්සේ මේසන් යනවා වොෂ් එකක් දාගන්න කියලා වොෂ් රූම් එක ඇතුළට. හැබැයි ඉතින් එතනදී ඒ සාමකාමී මොහොත එක නිමේෂයකින් බීජණයක් බවට පත් වෙනවා. මොකද කිව්වොත් අර පිච්චුන මනුස්සයා එකපාරටම ඇවිත් මේ වෙලාවේදී අපේ මේසන්ගේ කට ඇතුළට අත දානවා. ඒත් එක්කම තමයි මේසන් එකපාරටම පණ පිටින්ම පිච්චිලා යන්නේ. ඉතින් තමන්ගේ යාළුවා ඇස් පණ පිටම පිච්චිලා මැරෙන හැටි ඩීන් බලාගෙන ඉන්නේ මේ මොකක්ද වෙන්නේ කියලාවත් හිතා ගන්න බැරුව. මොකද මෙච්චර වෙලා මේසන් හිටියේ නාන ගම. මේ වතුරත් ඇරලා තේනකොට කොහොමද මේසන් ගිනි ගන්න කියලා යට හිතා ගන්න බෑ. කොහොම හරි මේ සීන් එකෙන් පස්සේ අපිට පේන්නනවා මේ සිද්ධිය වෙලා මාස 6කට පස්සේ මේ වෙලාවේදී ක්‍රිස් කියන කෙල්ල චිකාගෝ වල ඉඳලා පෙලින්ටන් වලට පදිංචියට එනවා. ඉතින් එයාගේ තාත්තා හදිස්සි කාර් ඇක්සිඩන්ට් එකකින් නැති වුණ නිසා එයා එන්නේ එයාගේ අංකල් වගේම එයාගේ කසින් මල්ලි වෙන රෙයි එක්ක ඉඳ. ඉතින් ටවුන් එකට එන අතරතුරේම ක්‍රිස් දකින්න ලොකු ස්ටීල් ෆැක්ටරියක් වගේම පල්ලියක්. ඉතින් රී වැඩ කරන්න යන්නේ ස්ටීල් ෆැක්ටරි එකේ. ගෙදර આવම රී හරිම උනන්දුවෙන් වගේ අපේ ක්‍රිස්ව පිළිගන්නවා. ඉතින් කොහොම හරි ක්‍රිස්ගේ කාමරයට ගියාට පස්සේ ක්‍රිස් ගාව තියෙන පරණ CDs දැකලා මේ වෙලාවේදී රීයාට විහිළුත් කරන්න පටන් ගන්නවා. එතකොට තමයි ක්‍රිස් කියන්න පටන් ගන්න මේ CD අයිති වෙලා තිබ්බේ එයාගේ මැරිච්ච තාත්තට කියලා. ඉතින් තාත්තගෙන් එයාට ඉතුරු වෙලා තියෙන්නේ මේවා ටික විතරයි. ඊට පස්සේ මේ දේවල් අහගෙන හිටපු රී ඊට පස්සේ ක්‍රිස්ගේ හිත හදන්නත් එක්ක කියනවා හෙට ක්‍රිස්ගේ පළවෙනි ඉස්කෝලේ දවස නිසා ඒකට ලෑස්ති වෙන්න කියලා. ඉතින් කොහොම හරි මේගොල්ලෝ ඊළඟ දවසේ ඉස්කෝලේ ගියාම හැමෝම ක්‍රිස් දිහා බලන්න හෙන අමුතුම විදිහකට. ඉතින් මෙහෙම යන ගමන් රී එතන ඉන්න එක කල්ලි ගැන අපේ ක්‍රිස්ට කියලා දෙන ගමන් තමයි යන්නේ. ඉතින් රී මෙතනදී කියනවා ක්‍රිස් කියන්නේ එහෙ ඉන්න ජනප්‍රියම කෙල්ලෙක් කියලා. ඒ අතරම තමයි ක්‍රිස් දකින්නේ එලිය කියලා හරිම නිහඬ කෙල්ලෙක්. කොමරේ ක්‍රිස් එයාගේ ලොකර් එකේ තියෙන නම දැකලා මේ වෙලාවේදී රීගෙන් අහනවා කවුද මේ හෝප් කියන්නේ කියලා. එතකොට තමයි රී මේ වෙලාවේදී එලි කරන්නේ මේ තමයි අර මැරුණ මේසන්ගේ ලොකර් එක කියලා. හැබැයි ඉතින් එයා මැරුණේ කොහොමද කියලා තාම කවුරුත්ම හරියකට දන්නේ නැහැ. එතකොටම තමයි මේසන්ගේ යාළුව දෙන්න. ඒ කියන්නේ ඩීන් වගේම ටැනර් ඇවිත් අපේ ක්‍රිස්ට කියනවා මේ ලොකර් එක පාවිච්චි කරන්න එපා කියලා.
ඉතින් ක්‍රිස් කියනවා මේක එයාට ලැබුණ ලොකර් එක කියලා. ඉතින් ක්‍රිස් මැදිහත් වෙලා මේ වෙලාවෙදිම ඩීන්ව නවත්තන්න හැදුවත් ඩීන් ක්‍රිස්ට මේ වෙලාවෙදි අපහාස කරන්න පටන් ගන්නවා. එයා කියනවා ක්‍රිස් කියන්නේ පුනරුත්ථාපන කඳවුරක ඉඳලා ආපු කෙනෙක් විතරක් නෙවෙයි එයා යාගේ තාත්තවත් මරන්න ඇති කියලා. ඉතින් ගයිස් ක්‍රිස්ගේ අතීතය නම් දැම්ම අපිට එලි කරන්නේ නැහැ. ඉතින් මේ වෙලාවෙදි ඩීන් කියපු දෙයින් කේන්ති කියපු අපේ ක්‍රිස් කරන්නේ මේ වෙලාවෙදි ඩීන්ගේ කකුල් දෙක මැද්දට පයින් පාරක් ගහන එක. හැබැයි ඉතින් මේක අවාසනාවකට වගේ එයාලගේ හිස්ටරි ටීචර් වෙච්ච මිස්ටර් ක්‍රේවන් දකින්නවා. ඉතින් මේක දැකලා මේ හතර දෙනාටම මිස්ටර් ක්‍රේවන් මේ වෙලාවෙදි ඩිටෙක්ෂන් දෙනවා. ඉතින් ක්‍රිස් වැරද්දක් කරේ නැහැ කියලා එලි කිව්වත් එලි බොරු කියනවා කියලා මේ වෙලාවෙදි මිස්ටර් ක්‍රේවන් එලියට ඩිටෙක්ෂන් දෙනවා. ඉතින් ඊට පස්සේ තමයි බෙල් එක ගැහුවම එලි ඇවිත් ක්‍රිස්ගෙන් සමාව ඉල්ලන්නේ ඩීන්ගේ මේ හැසිරීම ගැන. කුමාරී මේ වෙලාවෙදිම තමයි ක්‍රිස්ට යාගේ ලොකර් එක ඇතුළේ තිබිලා පරණ පෙනුමක් තියෙන භාජනයක් දකින්නේ. ඉතින් ගයිස් හරියට මේ භාජනේ දිහා බැලුවොත් ඔයගලන්ට තේරෙයි මේ භාජනේම තමයි අර මැරිච්ච මේසන්ගේ අතේ තිබුණෙත් කියලා. ඉතින් මේ වෙලාවෙදි ක්‍රිස්ට නිකන් මේ භාජනය ඇතුලෙන් ඇහෙනවා එයාට නිකන් ක්‍රිස් කියලා කතා කරනවා. ඉතින් ඒක ඇහිලා අපේ ක්‍රිස්ටත් අතපය තියාගෙන ඉන්න බැරුව මෙයා කරන්නේ මේ භාජනේ ඇරලා බලන එක. ඒත් එක්කම තමයි යාට හම්බ වෙන්නේ ඒක ඇතුලේ තිබිලා නිකන් හිස් කබලක හැඩයක් තියෙන අමුතුම විදිහේ විසිල් එකක්. ඒත් එකම තමයි ක්‍රිස් එක පිඹින්න හදන්නේ. හැබැයි ඉතින් ක්‍රිස් එක පිඹින්න හදද්දිම තමයි ආයෙමත් ඉස්කෝලේ බෙල් එක ගහන නිසා අපේ ක්‍රිස්ට ඩිටේෂන් එකට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි ඩිටේෂන් එකේදී ඩීන් ක්‍රිස්ට ආයෙමත් විහිළු කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඒ වෙලාවෙම තමයි ක්‍රිස්ගේ බෑග් එකෙන් අර විසිල් එක බිමට වැටෙන්නේ. ඉතින් ඩීන් එක දැකලා එතන හිටපු මිස්ටර් ක්‍රේවන්ගෙන් අහනවා ඉස්කෝලේ ඇතුලේ කුඩු බොන පයිප් තියාගන්න පුළුවන්ද කියලා. ඉතින් ඩීන් හිතන්නේ මේ විසිල් එක කුඩු බොන පයිප් එකක් කියලා. ඉතින් ක්‍රිස් එක පයිප් එකක් නෙවෙයි කියලා පැහැදිලි කරත් මිස්ටර් ක්‍රේවන් එක අරන් පරීක්ෂා කරලා බලද්දි තමයි දකින්නේ ඒක පුරාණ මායන් භාෂාවෙන් මොකක් හරි ලියලා තියෙන විසිල් එකක් කියලා. ඉතින් මිස්ටර් ක්‍රේවන් කියන්නේ ඉතිහාසය සම්බන්ධ ගුරුවරයෙක්නේ. එයා ඉතින් පැහැදිලි කරනවා මේ කොබා කියන වචනේ තේරුම මොකක් හරි දෙයකට කතා කරනවා කියන එක කියලා. ඉතින් ග්‍රීස් ඒ වෙලාවෙදී යාගේ ලැප්ටොප් එකෙන් පික්සන් කියන වචනේ තේරුමත් හොයලා කියනවා ඒකේ තේරුම මලවුන් කැඳවීම කියලා. ඉතින් මිස්ටර් ක්‍රේවන්ටත් ලැජ්ජාවේ පණ යනවා. මොකද මේ කෙල්ල නිකම්ම ලැප්ටොප් එකේ බටන් ටිකක් ඔබලා කොහොම හරි වචනේ තේරුමත් හොයාගත්තනේ. ඉතින් මිස්ටර් ක්‍රේවන් කොහොම හරි ඊට පස්සේ ඒ විසිල් එකේ ഐතිහාසික වටිනාකමක් තියෙන නිසා ඒක එයා ගාව තියාගන්නවා මේක අයිති කෞතුකාගාරයට අපිට නෙවෙයි කියලා. ඊට පස්සේ ග්‍රේස් හැමෝටම යාගේ ගෙදර තියෙන පූල් පාටි එකකට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හැමෝම මෙහෙම ගියාට පස්සේ තමයි මිස්ටර් ක්‍රේවන් හොයාගන්නේ මේ විසිල් එක ඩොලර් 35000ක් විතර වටිනවා කියලා. ඉතින් එයා ඒක වැඩ කරනවද බලන්න විසිල් එක පිඹිනවා. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ ඒ විසිල් එකේ සද්දෙත් එක්කම මේ වටේම තිබුණු දොර ජනෙල් පවා කුඩු වෙලා යනවා කියලා. ඉතින් මේ වෙලාවේදී ඉස්කෝලෙන් එළියට යන රී සහ ක්‍රිස් කතා කරනවා ඩීන් ක්‍රිස්ගේ තාත්තා ගැන කියපු දේවල් ගැන. ඉතින් රී කියනවා ඩීන්ට එහෙම කියන්න අයිතියක් නැහැ කියලා. ඒත් ක්‍රිස් එක ගණන් ගන්නේ නැතුව ඉන්නවා. කොහමරි මේගොල්ලෝ මෙහෙම එළියට ආවට රීට යාගේ කොමික් පොත් ටික ගන්න අමතක වෙලා. එයා ඒවා පන්තියේ දාලා ඇවිල්ලා. ඒ නිසා රී යාගේ කොමික් පොත් ටික ගන්න ආපහු ක්ලාස් එකට දුවගෙන යනවා. ඔන්න එහෙම යනකොට තමයි එයා දකින්නේ මිස්ටර් ක්‍රේවන් පන්තියෙන් එළියට එනවා කියලා. ඉතින් රී හොරෙන්ම ඇතුළට ගිහින් එයාගේ පොත ගන්න ගමන් දකිනවා ටීචර්ගේ ලැප්ටොප් එකත් මේ වෙලාවේදී යාගේ මේස උඩ ඔන් එකේ තියෙනවා කියලා. ඒ වගේම එතන විසිල් එකත් ඒ විදිහටම තියෙනවා. මේ අතරින්ම ඉස්කෝලේ එළියදී ක්‍රිස්ටන් නෝවා කියලා කොල්ඩ් එකක් හම්බ වෙනවා. ඉතින් නෝවා අපේ ක්‍රිස්ට යාව හඳුනලා දෙන්නේ මේ ළඟ තියෙන පල්ලි එක මම පාස්ටර් කෙනෙක් කියලා. ඉතින් එයා ඊට පස්සේ ක්‍රිස්ට පල්ලියට එන්න කියලා ආරාධනා කරන ගමන් එයාට මත්ද්‍රව්‍ය ටිකක් දෙන්නත් හදනවා. ඉතින් රී එතනට ඇවිත් නෝවාව එලව ගන්නවා. අතරම නෝවා කරන්නේ පල්ලියට එන ළමයට මේ වගේ දේවල් විකුණන එක. ඉතින් ගයිස් ඇත්තටම ඌ පාස්ටර් කෙනෙක් විදිහට රඟපාන එකෙක් විතරයි. අනිත් පැත්තේ මිස්ටර් ක්‍රේවන් එයාගේ බෑග් එක බලදී තමයි දකින්නේ අර විසිල් එක නැති වෙලා කියලා. ඉතින් කලින් රී එක ගත්තානේ. ඉතින් එයා ඒක හොයන්න හදද්දිම පාළු කොරිඩෝ එකේ හරිම අසනීප පෙනුමක් තියෙන මිනිස්සෙක් ඉන්නවා කියලා එයා දකිනවා. ඉතින් ඒත් එක්කම තමයි එතනට එන්නේ ඉස්කෝලේ වැඩ කරන චාලි. ඉතින් එකපාරටම චාලි දැක්ක ගමන් ටීචරුත් හොඳටම බය වෙලා යනවා. ඉතින් මිස්ටර් ක්‍රේවන් මෙතන හිටිය චාලි කියලා දැක්කත් ක්‍රේවන්ගේ බය නම් ආපහු යන්නේ නැහැ. ඉතින් එයා ආපහු ක්ලාස් එකට යද්දී අර අමුතු මිනිස්සයා එතනත් ඉන්නවා. ඒත් එක්කම තමයි එකපාරටම මේ ටීචර්ට හුස්ම ගන්න බැරි වෙලා එතනම ඇදගෙන වැටෙන්නේ. ඉතින් අපිට පේනවා මිස්ටර් ක්‍රේවනුත් එයා අර දැක්ක අමුතු මිනිහා විදිහටම වෙනස් වෙනවා කියලා. ඉතින් මේත් එක්ක මේ සීන් එක කට් වෙලා අපිට එදා රෑම ග්‍රේස්ගේ පූල් පාටි එක පෙන්වනවා. ඉතින් මේ පූල් පාටි එකේදී තමයි රී අර විසිල් එක යා මිස්ටර් ක්‍රේවන්ගෙන් ඉස්සුවා කියලා හැමෝටම පෙන්වන්නේ. ඉතින් හැමෝම මේ විසිල් එකේ ඉතිහාසය ගැන කතා කර ඉද්දි තමයි ග්‍රේස් එකපාරට මේක අරගෙන පිඹින්නේ. ඉතින් ගයිස් හරියට ඒ විසිල් එකේ සද්දේ නිකන් ගෑනු කෙනෙක් මර ලතෝනේ තියලා කෑ ගහනවා වගේ සද්දයක්. ඒ වෙලාවෙ ඉඳන් එයාලට හෙන අමුතු සද්දවල් ඇහෙන්න පටන් ගන්නවා. කොහොම හරි ග්‍රීස් එතනින් යන්න හදද්දිම එලි ඇවිත් යාව හෙට තියෙන ෆෙස්ටිවල් එකකට එන්න කියලා ආරාධනා කරනවා.
කොමරි එදා රෑ ක්‍රිස් නිදාගන්න හදද්දිම එයාට දැනෙනවා කාරු හරි ජනේලෙන් එයා දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්. ඉතින් මේ කලබලේම තමයි එයා යවනවද නැද්ද කියලා හිතපු මැසේජ් එකකුත් මේ වෙලාවේදී එළියට ඩිලිවර් වෙන්නේ. ඒ අතරම තමයි අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ පූල් එකේ තාමත් ඉන්න ග්‍රීස්ට හරි අමුතු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ග්‍රීස් මේ වෙලාවේදී පූල් එකේ නනා ඉන්නකොට එයාට තේරෙනවා කවුරු හරි එයාගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා. ඉතින් එයා මේ වෙලාවේදී පූල් එකෙන් එළියට ඇවිල්ලා ගිහිල්ලා බලනකොට එයා දකිනවා නිකන් බල්ලෙක් වගේ මිනිස්සෙක් එහාට මෙහාට දුවන විදිය. ඉතින් ග්‍රීසුත් ඒ සතා ගියපු තැනට ගිහිල්ලා බලනකොට එයා දකිනවා එතන කවුරුත්ම නැහැ කියලා. ඉතින් ග්‍රීස් හිතන්නේ මේක එයාගේ මල්ලිගේ මොකක් හරි විහිළුවක් විතරයි කියලා. කොහමරි පහුවදා ඉස්කෝලේදී හැමෝම දැනගන්නවා මිස්ටර් ක්‍රේවන් මැරිලා කියලා. ඉතින් හැමෝම හිතන්නේ එයා මැරිලා තියෙන පෙනහළු පිළිකාවකින් කියලා. කොහමරි ඉස්කෝලේ ප්‍රින්සිපල් ස්ටේජ් එක උඩ මේ කතාව කර ඉන්නකොට තමයි එළි දකින්නේ එයාට ඉස්සරහ පුටුවේ ඉන්න මිනිස්සෙක් එකපාරටම ඔළුව පිටිපස්සට දාලා හරිම අමුතු විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඒක දැකපු එලි මේ වෙලාවේදී හොඳටම කලබල වෙන්න පටන් ගන්නවා. ඒත් එකම වගේ තමයි ග්‍රේසුත් දැන් මේ විසිල් එකට බය වෙලා ඒක ආපහු ක්‍රිස්ටම දෙන්නේ. ඉතින් ක්‍රිස් තීරණය කරනවා මේක මැරුණු මේසන්ගේ පවුලයටම ආපහු ගිහිල්ලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පේනවා ක්‍රිස් සහ එලි මේසන්ගේ ගෙදරට යනවා කියලා අර විසිල් එක මේසන්ගේ දෙමෝපියන්ට බාර දෙන්න කියලා. කොහමරි මෙහෙම මේ දෙන්න කාර් එකේ යන අතරදී ක්‍රිස් දකිනවා එලියගේ අතේ තියෙන ටැටූ එකක්. ඉතින් කොහොමරි මේ දෙන්නගේ අතීතය ගැන කතා කර මේ දෙන්න ඊට පස්සේ මේසන්ලගේ ගෙදරට යනවා. ඉතින් ඒ ගෙදර මේ වෙනකොට ඉන්නේ මේසන්ගේ ආච්චි වන අයිවි විතරයි. ඉතින් ඊට පස්සේ මේ දෙන්න මේ ගේ ඇතුළට ගියාම ඒගොල්ලෝ දකිනවා මේ ගෙදර පුරාම තියෙන මරණයට සම්බන්ධ එක එක රටවල් වලට අයිති පුරාවස්තු එකතුවක් කියලා. ඉතින් අයිවි කියනවා මේ විසිල් එක අපි හොයාගත්ත එකක් නෙවෙයි. ඒකමයි අපිව හොයාගෙන එන්නේ කියලා. ඒ වගේම මේ විසිල් එක අතීතයේදී මායාවරුන්ගෙන් කොල්ල කපු වස්තුවක් වගේම මේකේ නම ඉන්චොක්කෝ කියලා පැහැදිලි කරනවා. ඉතින් ඉන්චොක්කෝ කියන එකේ තේරුම තමයි ද ක්‍රයි කියන එක. ඒ කියන්නේ ඇඬීම කියන එක. ඉතින් මේ දෙන්න කොහොම හරි මේසන්ලයි ගෙදරට ගියාර විසිල් එක බාර දෙන්නනේ. හැබැයි ඉතින් මේසන්ගේ ආච්චි මේක බාරගන්නේ නැතුව මේක ග්‍රේස්ගේ අතටම දෙනවා. මේක ඔයාට දැන් අයිති කියලා. ඔන්න ගයිස් කතාවේ ඊළඟට වෙන්නේ හරිම අමුතු විදිහේ දෙයක්. මේසන්ගේ ආච්චි අයිවි කියනවා අර විසිල් එකේ තියෙන කැටයම් වල තේරුම මලවුන් කැඳවීම නෙවෙයි තමන්ගේ මරණය කැඳවීම කියලා. ඉතින් එයාගෙන් පැහැදිලි කරන්න මෙහෙමයි. මිනිස්සෙක් ඉපදෙනකොටම ඒ මිනිස්සයාගේ මරණයත් එයා එක්කම ඉපදෙනවලු. ඉතින් එදා ඉඳන් මරණය අපිව හොයාගෙන එනවා. ඉතින් කවුරු හරි කෙනෙක් අවුරුදු 90ක් ජීවත් වෙන්න ඉන්නවා නම් මරණයට යව හොයාගන්න අවුරුදු 90ක් යනවා. හැබැයි ඉතින් මේ විසිල් එක පිම්බොත් ඒකෙන් එන සද්දයට මරණය පාර පෙන්නනවා. එතකොට නියමිත කාලයට කලින් මරණය අපේ ගාවට එනවලු. එතකොට ඕක අහගෙන ඉන්න ක්‍රිස් ආච්චිගෙන් අහනවා එතකොට මරණේ පෙනුම කොහොමද කියලා. ඉතින් අයිවි කියනවා ඒක හරියට ඔයා වගේමයි කියලා. ඒ කියන්නේ අපි මැරෙන වෙලාවේ අපේ පෙනුම කොහොමද මරණයත් ඒ වගේම පෙනුමකින් තමයි අපේ ඉස්සරහට එන්නේ කියලා. හැබැයි ගයිස් අනාගතයේදී දොස්තරවරියක් වෙන්න ඉන්න එලී නම් මේවා විශ්වාස කරන්නේ නැහැ. එයා කියනවා අයිවි ඉන්නේ ලොකු දුකකින් වගේම බෙහෙත් බීලා නිසා එයා එක එක දේවල් කියවනවා විතරයි කියලා. මේ වෙලාවේදී අයිවි මේගොල්ලන්ට කියනවා එයාගේ මුරුමුරා වෙච්ච මේසනුත් මැරුණේ මේ විසිල් එක පිම්බ නිසා කියලා. කොහොම වුණත් ක්‍රිස්ටයි එලිටයි මේ ගැන ලොකු සැකයක් දැන් ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මේ දෙන්න ඊට පස්සේ කරන්නේ එලි වැඩ කරන හොස්පිටල් එක තියෙනවනේ. අන්න ඒ හොස්පිටල් එකේ රෙකෝඩ් රූම් එකට ගිහින් එයාලා මේසන්ගේ රෙකෝඩ්ස් බලන්න පටන් ගන්නවා. ඉතින් ඒකේ තියෙන විදිහට මේසන් මැරුණේ ෂවර් එකේදී ගෑස් ලීක් එකක් කියලා කිව්වට එයාගේ සිරුර හඳුනා ගන්න බැරි තරමටම පිච්චිලා තමයි තිබිලා තියෙන්නේ. පුදුමේ කියන්නේ අවුරුදු 17ක මේසන්ගේ ඇටකටු පරීක්ෂා කරපුවාම ඒව අවුරුදු 40 ගණන් වල කෙනෙක්ගේ වගේ කියලා රෙකෝඩ්ස් වල තියෙනවා. ඒ කියන්නේ මේසන් අවුරුදු 17ක් වුණාට එයා මැරිලා තියෙන්නේ අවුරුදු 40 ගණන් වලදී. ඇත්තරම ගයිස් මෙතන වෙලා තියෙන්නේ විසිල් එක නිසා මරණය එයාව කලින්ම හොයාගෙන ඇවිල්ලා. ඒ වගේම මිස්ටර් ක්‍රේවන්ටත් උනේ අන්න ඒකමයි. ඉතින් මේ විසිල් එකේ භයානකකම තේරුම් ගත්ත ක්‍රිස් සහ එලි අනිත් අයවත් දැනුවත් කරන්න මේ වෙලාවේදී ෆෙස්ටිවල් එක තියෙන තැනට දුවන්න පටන් ගන්නවා. ඔය අතරම තමයි එතනදී රී උත්සාහ කරන්නේ ග්‍රීස්ට තෑග්ගක් කරන් දීලා යව සතුටු කරලා එයාගේ හිත දිනා ගන්න. මොකද කිව්වොත් රී ග්‍රීස්ට කැමති. හැබැයි ඉතින් මේ වෙලාවේදී ග්‍රීස් අපේ රීව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එයාට මේ වෙනකොට ඩීන් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔය අතරම තමයි ඩ්‍රග්ස් විකුණන නෝවා ආයමත් ඇවිත් ක්‍රිස් එක්ක පැටලෙන්න හදන්නේ. ඉතින් ඔය වෙලාවේදී ක්‍රිස් බය නැතුව නෝවාගේ පිහියම අරන් එයාගේ නහය කවලා දානවා. ඊට පස්සේ අපිට පෙනෙනවා ග්‍රීස් සහ ඩීන් පරණ පිදුරු මාස් එකක් වගේ තැනක් ඇතුලේ සෙල්ලම් කරන ගමන් ඉන්නවා කියලා. ඉතින් ග්‍රීස් එක ඇතුළට ගිහින් හැංගෙනවා. ඩීන් විනාඩි 2කට පස්සේ තමයි එන්න ඕනේ. ඉතින් ග්‍රීස් මේස් එක ඇතුලේ දුවද්දී යාට ඇහෙනවා කාරු හරි යාගේ නම කියලා කතා කරනවා කියලා. ඉතින් එයා හිතන්නේ ඩීන් කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේදී එයා දකින්නේ හරි අමුතු වයසක ගෑනු කෙනෙක් අර මාස් එක උඩට වෙලා ඉන්න විදිය. ඉතින් ග්‍රීස් හිතන්නේ මේ පිස්සු වැදිච්ච ගෑනු කෙනෙක් කියලා.
හැබැයි ඉතින් ඒත් එක්කම තමයි අර ගෑනු කෙනා හෙන අමුතු විදියට හරි භයානක විදියට ඒ බිත්තිය උඩ ඉඳලා පල්ලෙහාට බහින්න පටන් ගන්න. ඊට පස්සේ ඒ වයසක ගෑනු කෙනා අපේ ග්‍රීස්ව එලවන්න පටන් ගන්නවා. ඉතින් ග්‍රීස් බයටම එතන තිබුණු උදැල්ලක් අරගෙන ඒ වයසක ගෑනු කෙනාට පාරක් ගහනවා. එතකොට පුදුම වැඩක් තමයි වෙන්නේ guys. අපේ ග්‍රීස්ගේ ඔළුවනුත් අර ගෑනු කෙනාට වැදුනා වගේම ලෑෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර වයසක ගෑනු කෙනාට වුණ තුවාලෙම අපේ ග්‍රීස්ටත් වෙනවා. හැබැයි guys මේ ගෑනු කෙනාගේ කතාව මෙතනින් ඉවරයි කියලා හිතුවට අපිට පෙන්නනවා මේ ගෑනු කෙනා එක පාරටම හරිම අద్භූත විදියට ආපහු නැගිටිනවා කියලා. ඔය අතරම තමයි ග්‍රීස්ගේ කෑ ගැහිලා ඇහිලා ක්‍රිස්, රී සහ එලිත් මේ පැත්තට දුවගෙන එන ගමන් ඉන්නේ. ඔය අතරම ග්‍රීස් කොහොම හරි කරලා දුවලා අන්තිම හුස්පෙන් වගේ මේ මාස් එක මැදටම ඇවිල්ලා එතන තිබුණු බෙල් එකක් ගහනවා. හැබැයි ඉතින් ඒත් එක්කම තමයි අර ගෑනු කෙනා මෙතනට ඇවිල්ලා ග්‍රීස්ගේ කටට යාගේ අත ඔබලා මේ වෙලාවේදී අවව මරලා දාන්නේ. ටිකකට පස්සේ කට්ටිය එනකොටත් ඒගොල්ලෝ හොඳටම පරක්කු වැඩි. ඉතින් අපිට පෙන්නනවා ග්‍රේස්ගේ පෙනුමත් හරියටම යාර කලින් දැකපු වයසක ගෑනු කෙනාගේ වගේමයි කියලා. ඔය වෙලාවෙදිම තමයි ක්‍රිස් ඩීන්ට පැහැදිලි කරන්නේ අය වයසක ගෑනු කෙනා තමයි ග්‍රේස්ගේ මරණය කියලා. ඒ කියන්නේ ග්‍රීස් මැරෙන්න තිබිලා තින්න එයා වයසට ගිහිල්ලා. හැබැයි ඉතින් විසිල් එක නිසා ඒක දැම්ම සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේවා අහගෙන ඉන්න ඩීන් නම් මේ කිසිම දෙයක් පිළිගන්න කැමති වෙන්නේ නැහැ. එයා මේ හැම දෙයකටම ඊට පස්සේ ක්‍රිස්ට බනින්න පටන් ගන්නවා. ඔය වෙලාවේදී රී ක්‍රිස් වෙනුවෙන් කතා කරද්දී ඩීන් මේ වෙලාවේදී රීටත් අපහාස කරන්න පටන් ගන්නවා. කොහමද එදා රෑ ඩීන් ගෙදර ගිහින් කාමරයට වෙලා ඉද්දි එයා දකින්නවා ලේ පෙරාගත්ත මිනිස්සෙක් කාමරේ කොනක ඉන්නවා කියලා. ඉතින් අපිට පෙන්නනවා මේ මිනිස්සයාගේ සමහර කැලි නෑ කියලා ඇඟේ. ඔය වෙලාවේදී හොඳටම බය වෙන ඩීන් කරන්නේ මේ කාමරේ ලයිට් එක ඔන් කරලා බලන එක. ඉතින් ඒක දාපුවාම ඒ රූපේ එක පාරටම නැති වෙලා යනවා. ඉතින් ඩීන් ඒ රූපේ දැකලා කෑ ගැහුවානේ. ඒ කෑ ගැහිල්ල ඇහිලා ඩීන්ගේ තාත්තා ඇවිත් අහනවා මොකද පුතා උනේ කියලා. ඉතින් ඊට පස්සේ තාත්තා අවසන් වශයෙන් ඩීන්ට අනතුරු අඟවනවා බීලා ඩ්‍රයිව් කරන්න එපා ඒක ඔයාගේ මරණය වෙයි කියලා. ඒ වෙලාවෙදිම තමයි මේ සීන් එක කට්ලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ රීගේ ගෙදර. ඉතින් ගෙදරදී ක්‍රිස් එලිගෙන් අහනවා රී ගැන. අපිට පෙන්නනවා ග්‍රේස්ගේ මරණයෙන් පස්සේ රී ඉන්නේ ලොකු කනගාඩුවකින් කියලා. මොකද ග්‍රේස් කියන්නේ යාගේ පොඩි කාලේ ඉඳන්ම තිබුණු ක්‍රෂ් එක. මේ අතරම තමයි ක්‍රිස් යාගේ ජීවිතේ ලොකුම රහසක් එළියට කියන්නේ. අතරම මීට අවුරුද්දකට කලින් ක්‍රිස් ඩ්‍රග්ස් ඕවර්ඩෝස් වෙලා සිහි නැති වෙලා ඉද්දි යව හොස්පිටල් එකට අරන් යන අතරතුරේම තමයි යාළගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා යාගේ තාත්තා මැරිලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ලොකු වර්ධකාරී හැඟීමකින් තමයි මේ වෙනකොටත් ක්‍රිස් ඉන්නේ. ඉතින් ඕක අහගෙන ඉන්න එලි මේ වෙලාවේදී ක්‍රිස්ව සනසනවා. ඒ වගේම මේ දෙන්න අතර පොඩි ආදර සම්බන්ධතාවයකුත් මේ වෙලාවේදී ඇති වෙනවා. හැබැයි ඔය අතරම තමයි රීට මැවි පේන්න පටන් ගන්නෙ ඉස්සරහට එයා මැරෙන්න ඉන්න විදිය. ඉතින් එයා වැඩ කරන ස්ටිල් ෆැක්ටරි එකේ මැෂින් එකකට අහු වෙලා මැරෙන හැටි එයා හීනෙන් වගේ දකිනවා. ඉතින් ඊළඟ දවසේ උදේම මේ තුන් දෙනාම ආපහු යනවා මේ ප්‍රශ්නෙට මොකක් හරි විසඳුමක් හොයාගන්න කියලා අයිවිව හම්බ වෙන්න. හැබැයි ඉතින් මේ තුන් දෙනා යනකොටත් අයිවි මේ වෙනකොටත් මැරෙන්න වැටිලා තමයි ඉන්නේ. ඒ වෙලාවේදී අයිවි කියනවා මේ ඉන්චොක්කා විසිල් එක අවුරුදු 10 ගණනක් ඉඳන් මරණයට බිලි පූජා එකතු කරන එකක් කියලා. ඉතින් ඔයාලට මරණය නවත්තන්න බැරි වුණත් ඒක වෙනස් කරන්න එක ක්‍රමයක් තියෙනවා කියලා අයිවි මේ තුන් දෙනාට මේ වෙලාවේදී කියනවා. ඒ තමයි තමන්ගේ මරණයට ළඟට එද්දී තමන්ගේ ලේ වෙන කෙනෙක්ගේ ඇඟේ ගාලා එයාව මරණයට බිලි දෙන එක. ඔය වෙලාවේදී මේක අහගෙන ඉන්න රී මේ ගැන බැරෑරුම්ව හිතුවත් ක්‍රිස් සහ එලි ඒ වගේ අපරාධයක් කරන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක දැනගත්තාම රී හොඳටම කේන්තියෙන් එතනින් පිට වෙලා යන්න යනවා. මේ අතරම තමයි ඩීන්ටත් එයාගේ මරණය පේන්න පටන් ගන්නෙ. ඉතින් මේ වෙලාවේදී ඩීන් බයටම කාමරයට වෙලා දොරවල් වහගත්තත් මරණය යව හොයාගෙන එනවා. ඩීන්ගේ කෑ ගැහිල්ල ඇහිලා මේ වෙලාවේදී එයාගේ දෙමෝපිය ඇවිල්ලා එයාගේ කාමරේ දොර අරින්න හැදෙනකොටම තමයි දෙමෝපියෝ දකින්නේ. මේ වෙලාවේදී ඩීන් අහසේ පාවෙන්න පටන් අරගෙන එයාගේ ඇඟේ තැන්තන් කැඩිලා ඉරිලා ලේන්න පටන් අරන් පොඩි වෙලා නිකන් කාර් ඇක්සිඩන්ට් එකකදී ශරීරයේ පොඩි වෙනවා වගේ ඩීන්ගේ ඇඟම විකෘති වෙලා එයා එතනම මැරලා යනවා කියලා. ඔය අතරම අනිත් පැත්තෙන් රී තීරණය කරනවා තමන්ගේ ජීවිතේ බේරගන්න නම් අර ඩ්‍රග්ස් විකුණන නෝවව මේකට බිලි දෙන්න ඕනේ කියලා. ඉතින් එයා ඊට පස්සේ නෝවව කිඩ්නැප් කරලා ෆැක්ටරි එකකට අරන් ගිහින් එතන බැඳලා තියෙනවා. ඊට පස්සේ රී තමන්ගේ අත කපාගෙන ඒ ලේ නෝවගේ ඇඟේ ගන්න හදද්දිම තමයි ක්‍රිස් සහ එලි එතනට ඇවිත් ඒක නවත්තන්නේ. ඉතින් එලි ක්‍රිසුයි මේ කරන්නේ අපරාධයක් කියලා රීට පැහැදිලි කරලා දුන්නාට පස්සේ තමයි රීට අන්තිමේදී ඒ අපරාධය කරන්න හිත දෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවෙම තමයි එකපාරටම රීව එක පැත්තකට ඇදලා යන්න පටන් ගන්නෙ. ඉතින් මේත් එක්කම අපිට පෙනෙනවා එයාගේ එක අතක් එකපාරටම කුඩු වෙලා යනවා කියලා. ඉතින් ඕක දකින්න එලි ක්‍රිසුයි මේ වෙලාවේදී රීව බේරගන්න යව අදින්න පටන් ගන්නවා.
හැබැයි ඉතින් ඒගොල්ලෝ අල්ලගෙන ඉන්නකොටම තමයි අපිට පෙන්වන්නේ එයා ඒ වෙලාවේදී හරිම අවාසනාවන්ත විදියට නිකන් මැෂින් එකකට අහු වෙලා වගේ පොඩි වෙලා කුඩු වෙලා ලේ විතරක් ඉතුරු වෙන්න මැරලා යනවා කියලා. ඉතින් තමන්ගේ කසින් මේ විදියට තමන්ගේ ඇස් දෙක ඉස්සරහම මැරලා යනවා දැකපු ක්‍රිස්ට ඕනේ කොහොම හරි එළිව මේකෙන් බේරගන්න. මොකද දැන් එයා විතරයි යාට ඉතුරු වෙලා ඉන්නේ එකම කෙනා. ඉතින් ඒකට ක්‍රිස් ගාව මේ වෙනකොට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඒ තමයි මරණය රවට්ටන එක. ඉතින් එයාලා හිතනවා తాවකාලිකව තමන්ගේ හදවත නතර කරලා අපි මැරුණා කියලා මරණයට පෙරනුවොත් මරණය ආපහු යයි කියලා. ඉතින් ඊට පස්සේ ක්‍රිස් අයිස් වතුර තියෙන ටැංකියකට බහැලා එළියගේ උදව්වෙන් තමන්ගේ හදවත නතර කරගන්නවා. හැබැයි ඉතින් ඒ වෙලාවෙම තමයි සිහිය නැති වුණ නෝවා ආයෙමත් ඇවිත් එළියට වෙඩි තියන්න යන්නේ. ඉතින් එලියට තුවාල වුණත් එයා උත්සාහ කරන්නේ ක්‍රිස්ව ආයෙමත් ජීවත් කරවන්න. ඉතින් ඒ වෙලාව වෙනකොටත් ක්‍රිස් මරණයත් එක්ක ලොකු සටනක තමයි ඉන්නේ. ඉතින් මේ විදියට සටන් කර කර ඉන්නකොට තමයි ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ. ඔයා කියන අයිවිගේ වචනය මේ වෙලාවේදී ක්‍රිස්ට මතක් වෙන්නේ. අන්තිමේදී කොහොම හරි ක්‍රිස් ආයෙමත් පියවි සිහිය ලබනවා. ඉතින් මේ විදියට සිහිය ආපු ක්‍රිස් දකිනවා නෝවා මේ වෙනකොටත් එලියට වෙඩි තියලා කියලා. එයාගේ ලේ ගොඩක් යන ගමන් තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒක දැකපු නෝවා කරන්නේ ඊට පස්සේ එක පාරටම එලිගේ ලේ අරගෙන නෝවාගේ පැත්තට විසික් කරන එක. ඉතින් ඒ වෙලාවම තමයි නෝවට එයාගේම මරණය පේන්න පටන් ගන්න. ඉතින් නෝවා ඒකට හොඳටම බය වෙලා එයාගේ මරණයට වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් ගයිස් ඇත්තටම ඔයාගේ මරණයට මොකක් හරි දෙයක් සිද්ධ වුණොත් ඒකත් ඔයාටම සිද්ධ වෙනවනේ. ඉතින් මේ වෙලාවෙදිත් වෙන්නේ ඒ දෙයම තමයි. ඉතින් ගයිස් කොහොම හරි මේ සීන් එකෙන් මාස 3කට පස්සේ අපිට පේනනවා ක්‍රිස් සහ එලි දැන් සතුටින් ආදරය කරන ගමන් ඉස්කෝලේ යනවා කියලා. හැබැයි ඉතින් මේ කතාව ඉවර වෙන්නේ හිතුවවත් නැති විදිහකට. ඒ තමයි ඉස්කෝලේට අලුතෙන් ආපු ආෂා කියන කෙල්ලට යාගේ ලොකර් එකේ තිබිලා අර පරණ විසිල් එක හම්බ වෙනවා. කොහොම හරි ඊට පස්සේ අපිට පේනනවා ඉස්කෝලේ උත්සවයකදී වයලින් එක ප්ලේ කරන්න කලින් ආෂා හැමෝම ඉස්සරහා අර විසිල් එක පිඹින්න යනවා කියලා. ඉතින් මේ විසිල් එක දැක්ක ගමන් ක්‍රිස් සහ එලි ඒක නතර කරන්න කියලා කෑ ගැහුවත් ඒ වෙනකොටත් ඒගොල්ලෝ පරක්කු වැඩි. ඒ කියන්නේ ආයෙමත් මරණයේ සෙල්ලම අලුතින් පටන් ගන්නවා කියලා පෙන්නන ගම මේ මූවි එක එන්ඩලා යනවා. ඉතින් ගයිස් කොහොමද මූවි එක? සුපිරිනේ. ඔයාලගේ අදහස් පාලෙන් කමෙන්ට් කරගෙන යන්නකෝ. ඔයාලට මේ වගේ විසිල් එකක් හම්බුනොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? ඒකත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්නකෝ. ඒ වගේම ලයික් බටන් එකටත් පොඩි තට්ටුවක් දාගෙන. හැබැයි ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොට ලයික් දාලා තියෙනවා නම් ආයෙ තට්ටු දාන්න යන්න එපා. ඒ වගේම මේ අලුතින්ම පටන් ගත්ත channel එක subscribe කරගෙන අපිට පුංචි support එකක් දෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ බලන්න කැමති movies එහෙම තියෙනවා නම් පල්ලෙන් comment කරගෙන යන්නකෝ. එහෙනම් මේ තමයි ඔයගොල්ලන්ගේ cinema guide එමාල් movie recaps.